සුබ දවසක්. ඉතින් බටනලා වාදනය ඉගෙන ගන්න ආරම්භ කරන දරුවෝ වෙනුවෙන් මේ වීඩියෝ එක ඔබට ගේන්නේ. විශේෂයෙන්ම බටනලා වාදනය ඉගෙන ගන්න පටන් ගන්න ශිෂ්‍යයෝ විශේෂයෙන්ම වැදගත්ම වෙන්නේ බටනලාවක් නිවැරදිව තෝරා ගැනීම. ඉතින් ගොඩක් දරුවෝ බටනලාවේ ප්‍රමාණය තමයි බලන්නේ මුලින්ම. මේ බටනලාව කුඩා බටනලාවක් නම් වාදනය කරන්න ලේසි වගේ අදහසක්. ඉතින් එහෙම දෙයක් නෙවෙයි. බටනලාවක් මුලින්ම තෝරා ගන්නකොට බටනලාවේ ප්‍රමාණයට වඩා එහි විශේෂයෙන්ම ස්වර සුසර කරලා තියෙන ආකාරය පිළිබඳ තමයි වැඩිම අවධානයක් යොමු කළ යුත්තේ. මොකද බටනලාව ඉගෙන ගන්න පටන් ගන්නකොටම නිවැරදි ස්වර අපිට පුරුදු වෙන්න පුළුවන් නම්, නිවැරදි ස්වර අපිට අහන්න ඇහෙනවා නම් ඒක වඩා වැදගත් වෙනවා ඉදිරියට ඉගෙන ගන්නකොට. ඉතින් ගොඩක් ශිෂ්‍යෝ බටනලාවක් තෝරා ගන්නකොට බටනලාව කුඩා බටනලාවක් තෝරා ගන්නවා ඒක වාදනය කරන්න ලේසි කියලා. ඉතින් එහෙම දෙයක් නෑ. දැන් අද මම ඔබට හඳුන්වා දෙනවා විශේෂයෙන්ම බටනලා වාදනය ඉගෙන ගන්න පටන් ගන්න ශිෂ්‍යයෙක් නම් ඔබට වඩාත්ම සුදුසු වෙනවා ඩබල් G කියන මෙන්න මේ අකුරු දෙක යොදලා තියෙන බටනලා එක. ඉතින් මේක වාදනය කරන්න පහසුයි සහ ඉගෙන ගන්න ආරම්භ කරන ශිෂ්‍යයින්ට වඩාම සුදුසු බටනලාවක් තමයි මේ බටනලාව. ඉතින් ඔබ බටනලා වාදනය ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා නම් මුලින්ම හොඳ බටනලාවක් තෝරා ගන්න. විශේෂයෙන් මේ පිළිබඳව දැනුමක් තියෙන ගුරුවරයෙක්ගේ විමසීමක් කරලා එහෙම නැත්නම් බටනලා මිලදී ගන්න ස්ථානයෙන් ඒ පිළිබඳව නිවැරදිව විමසලා බටනලාවක් මිලදී ගන්න. මොකද බටනලාවල මේ වගේ විවිධ අකුරු ස්වර යොදපු බටනලා බොහොමයක් තියෙනවා. ඒවා විවිධ ස්වර සප්ත කණු නිර්මාණය කරලා තියෙනවා. ඉතින් බටනලාව කුඩා බටනලාව